නම් ඇල්ලට කිලෝමීටර් එකමාරක් වගේ දිනනවා. උඩ තියනවා මේ කට්ටිය එනවා අපේ. අපිට ටිකට් දෙන්න. අම්මෝ දෙවියනේ. මෙයාගේ දර්ශනයක් දැකලා නම් මරණත් දුක නැහැ. හායි ඉතින් කොහොමද? ඉතින් ඔයාලා බලනවා ඇති මම මේ කොහෙද ඉන්නේ කියලා. මම මේ ඉන්නේ නුවර රාගල මාර්ගයේ එනකොට නුවරඑළිය පැත්තට එනකොට වලපනේ පහු කරලා හම්බෙන ලස්සන ඇල්ලක් ගාව. මේ තමයි ආන්දාවල ඇල්ල. ඉතින් අපේ අද ප්‍රධානම ගමනාන්තය මෙතන නෙවෙයි. ඉතින් ලස්සන ඇල්ලි මේ දවස්වල සක්‍රිය වෙලා තියෙනවා. ඉතින් ඒ ලස්සන ඔයාලටත් පෙන්වන්න ඕන කියලා හිතුණා. ඉතින් අපි අද යන්න හදන්නේ නුවරඑළියට. එහෙම නැත්නම් නුවරඑළිය පැත්තේ තියෙන බෝමුරු ඇල්ල බලන්න. ඉතින් ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා වීඩියෝ එක සම්පූර්ණම වීඩියෝ එක පුරාවටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා. එහෙනම් අපි යමු බෝමුරු ඇල්ල බලන්න. අපි ඉන්නේ රාගලට මේ පැත්තට කිලෝමීටර් 2යි නුවරඑළියට කිලෝමීටර් 20යි. ඉතින් ඔන්න අපි නුවරඑළියට ඇවිල්ලා ඉන්නේ. ඉතින් කියන්න ඕනේ මේ ලෝම් වීකෙන්ඩ් එකක් හින්දා අපිට රූම් එකක් නම් හොයාගන්න මාරම කට්ටක් කන්න වුණා. ඉතින් මේ තැනත් අපි නිතර අර නුවරඑළිය එන නිසා දන්න නම්බර් එකට කතා කරපුවාම එයා තමයි අපිට මෙතන සෙට් කරලා දුන්නේ. ඉතින් ඇත්තටම කියන්න සතුටුයි. බලන්න මේ රූම් එක අපි 4 දිනක් තමයි මෙතනට ආවේ. මාරම ඉතින් වටිනවා. මාරම ක්ලීන් තැනක්. බලන්න මෙතන ඩබල් බෙඩ් එකක් තියෙනවා. සිංගල් බෙඩ් දෙකක් තියෙනවා. මෙතන ටවල් රැක් එකක්, මේකෙත් මේ අයන් බෝඩ් එකක් බලා ගන්න පුළුවන්. අයන් එක තියෙනවා. එතකොට මේ කබඩ් එක තියෙනවා. මෙතන ටවල්ස් තියෙනවා, හෙයාර් ඩ්‍රයි එකක්. ඉතින් ඇත්තටම මාරම වටින අපාර්ට්මන්ට් එකක් තමයි මේක. මෙතන ඩයිනින් ටේබල් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වලට බලා ගන්න පුළුවන් වෙන්නේ බාත්රූම් එක. පොඩි බාත්රූම් එකක් වුණාට ඇත්තම මාරම ක්ලීන්. ඒ වගේම හැම දෙයක්ම තියෙනවා ඉතින් බාත්රූම් එකේ. සහ මේ තමයි අපේ කිචන් එක. ඉතින් බලන්න ඔයාලට මෙතන මේ කිචන් ඒරියා එකෙත් හැම දෙයක්ම වගේ මෙයාලගේ මාරම පිළිවෙලයි. ඉතින් ඇත්තටම රෙකමන්ඩ් කරන්න පුළුවන් තරම් මේ ගෑස් එක තියෙනවා, කට්ලරීස් බලා ගන්න පුළුවන්. ඒ වගේම බලන්න මෙතන ෆ්‍රිජ් එක තියෙනවා. ඒ වගේම බලන්න මෙතන පොඩි ටේබල් එකක් තියෙනවා. අපිට ටී කොෆී ඇරේන්ජ් කරගන්න පුළුවන්. මේ වොෂින් මැෂින් එකක් තියෙනවා, අවන් එකක් තියෙනවා, උඩ ටෝස්ටර් එකක් තියෙනවා, ග්ලාසස්, ටී කප්ස්, මේ ටී පොට්ස් තියෙනවා. මෙතන සුප් කප්, ඒ වගේම ප්ලේට්ස් අනම්මනම් හැමදේම තියෙන ඇත්තටම රෙකමන්ඩ් කරන්න පුළුවන් අපාර්ට්මන්ට් එකක් තමයි මේක. ඉතින් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙයාගේ නම්බර් එක දාන්නම්. මේ ගෙස්ට් එකේ නම තමයි රූ හොලිඩේ හෝම්. ඉතින් ඔයාලත් නුවරඑළිය ආවොත් අනිවාර්යෙන් නම්බර් එකට කෝල් එකක් දීලා මේ තැනට එන්න කියලා ආරාධනා කරනවා. ආයි අපි දැන් නුවරඑළිය ඉඳන් එන්නේ. දැන් මේ කොහෙද ඉන්නේ? ටවුන් එක? හග්ගල ටවුන් එකනේ. අඹගස්දෝව. අඹගස්දෝව පැත්තට තමයි යන්න තියෙන්නේ. රයිට්. ඉතින් අපි අද යන්න හදන්නේ බෝමුරු ඇල්ල බලන්න. දැන් නුවරඑළියෙන් එනකොට හොඳ වැස්සක් සෙට් වුණා. දැන් පෑවුවා. බලමු අපිට යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ගිහිල්ලා බලමු. දැන් නම් පෑවුවා අපේ වෙලාවට.
කොටිලපොළ මාවත. බෝමුරු ඇල්ල පල්ලෙහාටනේ. මතකද අපි අර පල්ලෙහාට ගිහලා අප හරවගෙන ආවද? පල්ලෙහා පාර. ඈ? මතන්න ගිහලා හරවගෙන ආව මතකද? පාර වැරදිලානේ. ඔව්. උතන පල්ලෙහා පාරේ තමයි යන්න ඕනේ. අතන මේන් රෝඩ් එකේ ඇවිල්ලා. අයිස් වලට එනවා. කඳුවලල්ල බලන්න ලස්සන. හරි? බෝමුරු ඇල්ල මේක. ඔව්. ඒක තමයි මම අපි හක්කල ටවුන් එකෙන් ඇවිල්ලා කිලෝමීටර් 4ක් විතර ඇවිල්ලා මෙන්න මේ පාරට දැම්මා. මෙතන දැන් කිලෝමීටර් දෙකක් විතර. 2.5 වගේ යන්න තියෙනවා. ඇල්ල ඇතින් පේනවා. ලාවට. ඒව නම් කියන්නේ ඒක නම් වගේ කීනයක් තමයි. වැඩි මඩ ඉන්නේ කියලා. කසුන් ගානේ තියෙන. නෑ නෑ. මෙතනට ආපුවාම ඔයාලට මේ කිවල් ගාව පාකින් එහෙම තියෙනවා වාහනේම දාලා යන්න. අපි දැන් පහළ කෑල්ලට ඇවිල්ලා ඉන්නේ. එල්ලට යන තැන. මෙතන තමයි අපි වාහන දාලා තියෙන්නේ. මොකද වාහන ආරක්ෂිතව දාලා යන්න ඕන හින්දා මෙතන පාකින් තියෙනවා. ඔයාලට මෙතන ඇවිල්ලා දාලා යන්න පුළුවන්. මෙතන ඉඳන් එල්ලට කිලෝමීටර් 1.5ක් වගේ තියෙනවලු. අපි දැන් යමු වැස්සක් එන්නත් යනවා. එනම් පයින් තමයි යන්න තියෙන්නේ. මොක්ෂර කැප්පෙන්නේ නැද්ද මයික දෙන්න? එන්න ඉස්ක. රයිට්. නතන ගල ගාව උඩින් තමයි යන්න තියෙන්නේ. අන්න අර උඩට තමයි නගින්න ඕනේ අපි යන් බලන්න. ඉතින් මෙතන ඉඳන් කිලෝමීටර් 1.5ක් වගේ තියෙනවලු එල්ලකට. අද ටිකක් වතුර හොඳට තියෙනවා. වැස්ස දවස් හින්දා. බෝමුරු එල්ලෙන් එන වතුර පාර තමයි මේ ඉන්නේ. එතන බස් එකකුත් තියෙනවා. වැලිමඩ බෝමුරු ඇල්ල කියලා. රයිට් මේ ඉස්සරහෙන් තමයි උඩට නගින්න තියෙන්නේ. ගිහිල්ලා බලමු. බෝමුරු ඇල්ල නැරඹීම ප්‍රවේශ පත්‍ර ලබා ගත යුතුයි. බෝඩ් දානවා. ඉවැක්සින්ද බලා ගන්න පුළුවන්. වතුර පාරවල් සක්‍රිය වෙලා තියෙනවා. කලින් මේ ඇල්ලට එනකොට නම් මේවා පඩිපෙළවල් දාලා හදලා තිබ්බේ නැහැ. දැන් හදලා තියෙන්නේ. Come on. ඇත්තටම ගිය සැරේ එනකොට මේවා හරි අමාරුවෙන් අපි නැග්ගි ලිස්සනවා. මේ සැරේ එනකොට ඇත්තටම වටිනවා. මේ කොන්ක්‍රීට් දාලා පඩිපෙළවල් හදලා තියෙනවා. මේ වැටවල් ගහලා ඒක මාර වටිනවා. එතනින් කිලෝමීටර් 1.5ක් විතර යන්න ඕන කියලා තමයි කියන්නේ. පහළ දාලා තියෙන්නේ කිලෝමීටර් 1.5ක් තියෙනවා කියලා පහළින් නම් ඇල්ල ගාවට.
මේ ටික තමයි ඇල්ල එනකොට ටිකක් අපහසුවට තියෙන නගින්න. එතනින් එහාට දිගටම මෙන්න මේ වතුර පාර දිගේ යන්න තමයි තියෙන්නේ. මේක නැගගත්තා නම් එතනින් එහාට ලේසි. රයිට්. ඉතින් බලා ගන්න පුළුවන්. කඩ තියෙනවා දිගටම කෑම එහෙම ගන්නවා. අපිට කෑම එහෙම අරන් එන්න අවශ්‍යත් නැහැ. හම්මේ ගැම්මට රැඟපින්ද හොඳ මහන්සි. ඔයාලා අනිවාර්යෙන් ආවොත් මේ මිනිස්සුන්ට සහයෝගයක් වශයෙන් අනිවාර්යෙන් මාරි කන්න ඉතින්. රයිට්. ප්‍රවේශ පත්‍ර කවුන්ටර්. yang subhanallah ubamatai. Kenapa wesenam පටන් ගන්නවා? සායි පටන් ගන්නවා පේනවා නේද? වහිනවා. පස්සනීපත් නෑ මෙහෙම ආවට. ඉතින් මේ දිගටම මේ ගම්වල කට්ටිය කඩවල් දාගෙන ඉන්නවා මම මුලදී කිව්වා වගේ. ඉතින් මතක ඇතුව අනිවාර්යෙන් එයාලට සහායයක් වශයෙන් ඔයාලා මොනවාරි ගන්න අමතක කරන්න එපා. ඉතින් ගිහිල්ලා ඇවිල්ලා එනකොට රොටියක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අලිපේර ඒ වගේ තියෙනවා මෙයාලා හදන දේවල්. ඉතින් මේ දේවල් ඔයාලට මිලදී ගන්නත් පුළුවන්. රයිට්. අපි යම් වැස්ස කියලා නතර වෙන්නේ නැහැ. දිගටම යනවා. ලස්සන. හරි මේ ඉතින් අපි වැස්සෙම යනවා. දැන් නම් ටිකක් තෙමිලා ඉන්නේ හොඳටම. හෙම්බිරිසාවත් තියාගෙන තමයි මේ ආවේ ගමන. එනකොට එන්න. එයාලා කතා කරනවා මේ කඩවල කට්ටිය එන්න කියනවා ඉඳලා යන්න කියනවා. ඇස්ස පායනකම් සමහර අය කුඩ දෙන්න යනවා. ඉතින් හරිය හොඳ මිනිස්සු අහිංසක මිනිස්සු ඉන්නේ. ඉතින් පව් ඉතින් හැමතැනම මේ පේනවා නේද කුඩයක් අරගෙන පව් කීයක් හරි හම්බ කරගන්න මාර දුකක් විඳිනවා. ඉතින් නැහැ අපි මෙහෙ නතර වෙනවද මේ නුවරඑළියේ? ගිහිල්ලා ඉක්මනට එන්න කියලා දැන්. කුඩ තියනවා මේ කට්ටිය එනවා අපේ. ගිහිල්ලා එන ගම එන්න. නැල්ල ටිකක් ලං වෙලා ඉන්නේ අපි. ඉතින් මේ දියැල්ල නුවරඑළිය දිස්ත්‍රික්කයටයි බදුල්ල දිස්ත්‍රික්කයටයි මායිම් වෙලා තමයි මේ දියැල්ල පිහිටලා තියෙන්නේ.
ඉතින් හරිම ලස්සන දියැල්ලක්. ඒ වගේම මම මේ දියැල්ල බලන්න එන 3-4 වෙනි පාර. ඉතින් ඇත්තටම කියන්නේ මීට ගොඩක් කලින් වීඩියෝස් අරන් තිබ්බා. ඒවා ඉතින් මම ඇත්තටම ඒ කාලේ ගත්ත වීඩියෝස් එච්චර ක්වොලිටි නැහැ. ඉතින් ඒකයි මම හිතුවේ නැවතත් ආයේ එන්න ඕන කියලා. සහ මේ ඇල්ලට කොච්චර ආවත් එපා වෙන්නේ නැහැ. මාරම ලස්සන සහ දකින්න කැමති. අනික මේ වැස්ස කාලේට මාරම ලස්සන. ඒ කියන්නේ ඕනම ඇල්ලක සුන්දරත්වය වැඩි වෙන්නේ වැස්ස කාලෙට. ඉතින් ඔයාලා දන්නවද දන්නේ මේ බෝමුරු ඇල්ලට පේරවැල්ල ඇල්ල කියලත් කියනවා. ගොඩක් පේරවැල්ල ඇල්ල කියලත් ගොඩක් කට්ටිය කියනවා. සහ මේ ප්‍රධාන වශයෙන්ම මේ මහවැල ගංගාවෙන් එන අතු ගංගාවකින් පෝෂණය වෙන ඇල්ලක් තමයි මේ බෝමුරු ඇල්ල කියන්නේ. ඉතින් යාළුවනේ වැදගත් දෙයක් කියන්න ඕනේ මේක කූණ්ඩැල්ලෝ විමානේ. මේ ඇල්ලට එනවා නම් අනිවාර්යෙන් ඔයාලා ඩෙටෝල් සෙන්ටයිසර් මොනවා හරි අරගෙන එන්න මේ කූණ්ඩැල්ලෝ විමානේ. ඉතින් අනිවාර්යයෙන් ඉතින් මේ වගේ සුන්දර තැන් වලට එනවා නම් ඉතින් ඒ වගේ ප්‍රශ්න වලට ඉතින් මුහුණ දෙන්න වෙනවා. නැත්තම් ඉතින් ඒ වගේ තැන් මග ඇරෙනවා. ඉතින් ඒ ගැන හිතන්න දෙයක් නැහැ. ඉතින් අපි ඒවට අවශ්‍ය කරන දේවල් ගෙනාවා නම් ඒ වගේනුත් මග අරගෙන අපිට පරිස්සමෙන් මේ ගමන යන්න පුළුවන්. ඉතින් මතක ඇතුව ආලා එනවා නම් අර පේනවා ඇති අපේ කට්ටියත් කූණ්ඩැල්ලෝ අයින් කර කර තමයි යන්නේ. බලන්න ඉතින් මේ අද වතුර පාර. ඉතින් වැස්ස කාලෙටම එන්න ඕනේ මේ සුන්දරත්වය බලන්න. බලන්න හරි ලස්සනයි. ඉතින් මෙහෙම දකිනකොට මාරම කියන්නේ සනීප නැතුව ඇවිල්ලා තියෙන්නේ වැස්සේ තෙමිතෙම ඉන්නේ. ඒ වුණාට හරි ආස හිතෙනවා මේවා දකිනකොට. හිතට මාරම සැනසීමක් දැනෙනවා. හරි ආසයි බලන්න. හිතට මාර නිදහස් ඉතින්. අද මම හිතනවා ඉතින් ඇල්ලෙත් හොඳටම වතුර ඇති කියලා. යමු අපි බලමු. තව ටික දුරයි යන්න තියෙන්නේ. මෙයාගේ සුන්දර පරිසරයක් අතරින් තමයි ඉතින් මේ දියැල්ලට යන්න තියෙන්නේ. සිංගල යන්න තියෙන්නේ නේ. right. මේ වතුර බට මේ වගේ තමයි පල්ලෙහාට පහළට වතුර ගෙනියන්නේ. පිරිසුදු වතුර ඉතින්. මේ කලින් ටිකටින් ඔෆිස් එක නේ. දැන් පල්ලෙහානේ ටිකට්ස්. අපිට ටිකට්ස් දෙන්න. ටිකට්ස් දෙකක්. සල්ලි ගෙවන්නත් එකක් 550. පාස් තියෙන්නේ අපිට. අපි රෙගියුලර් කස්ටමර්ස්ලා. මම ටිකට් කීයද ඕන? ටිකට් 150ක් ඕනේ තියෙනවද? හම්මේ. ඔව්. වතුර පාර නම් සැරයි. උඩට ගිහිල්ලා ඇල්ල ගාවට යන්න පැති දෙකක් තියෙනවා. අපිට කෙලින්ම මේ පාරේ යන්නත් පුළුවන් සහ මේ වතුර පාර ක්‍රොස් කරගෙන ඇල්ල ළඟටම යන්න පුළුවන් පාරක් තියෙනවා. මම හිතන්නේ අද අපිට එතන යන්න පුළුවන් වෙයි කියලා. මොකද වතුර පාර ගොඩක් සැරයි. පේනව නේද? පහලිනුත් අපි ඇහුවාම එයාලා කිව්වේ යන්න නම් එපා. මොකද මේ සමහරලාට වතුර පාර වැඩි වුණොත් එහෙම අපිට ආපහු මේ පැත්තට එන්නත් බැරි වෙයි කියලා. ඒ අවදානම ගන්නත් එපා කිව්වා. අපි බලමු. ඇත්තරම ඉතින් ලස්සන ගොඩක් ඒක ක්‍රොස් කරලා යන්න පුළුවන් නම් අපිට පුළුවන් නම් විතරක් අපි යන්න try කරනවා. නැත්නම් අපි මේ පැත්තෙන්ම ගිහිල්ලා ඇල්ල බලලා එනවා. දේවදූතියක් සිහිනගෙනාවේ. වව්. ඔන්න අපිට දියැල්ල ළඟට පේන පළවෙනි
හිතන්නේ ගෝඹුරු ඇල්ල. මේ ඇල්ල ලංකාවේ තියෙන පළල වැඩි. අතින් දැක්කාම ඉතින්ම තියෙන ඇල්ල. අවසානයේටම තියෙන කඩේ ඒවලට කැම එහෙම ගන්නවා නම් අවසානයේට තියෙන කඩේ තමයි එතන මේ කඩේ රයිට් මෙතන ගහලා තිනවා කසල බඳුන් වලට දමන්න කියලා. ඉතින් හැමදාම වගේ ඉල්ලන දෙයක් ඒක නම්. ඉතින් මේ වගේ සුන්දර තැන් ආරක්ෂා කරන එක ඉතින් ඔයාලගේ වගකීම. කැම જાති ඕන තරම් ගේන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ හෘද සාක්ෂියට අනුව ඉතින් මේ දේවල් හරි තැන් වලට බැහැර කරන්න. මෙහි ඕන තරම් කූඩ හදලා තියලා තියෙනවා. පොලිතින් වෙනම, ප්ලාස්ටික් වෙනම, දිරණේම වෙනම දාන්න. ඉතින් ඒ විදිහට ඔයාලත් අනිවාර්යයෙන්ම මේ සුන්දර පරිසරය රැක ගන්න උදව් වෙන්න ඉතින්. රයිට් ඉතින් යාළුවනේ ඔන්න අපි ඇල්ල ළඟටම වෙලා තියෙන ඉස්සරහින් තියෙනවා ඇල්ල එහා පැත්තට ක්‍රොස් කරන තැන. අපි ගිහිල්ලා බලමු. එහා පැත්තට යන්න පුළුවන් වේද බැරි වේද දන්නේ නැහැ. වතුර සැරයි. පේනවද දන්නේ ඔයාලට ඉස්සරහින්. හොඳටම වතුර පාර සැරයි. ඒ කියන්නේ මේ ටිකේ නුවරඑළියට වහිනවනේ. දැන් අපි යනකොට නුවරඑළියට හොඳටම වැස්ස. අපි හිතුවේ නෑ ඉතින් එන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ ඉතින් මොකක් හරි ඇති ඉතින් කියන්නේ මොකක් හරි ආශිර්වාදයකට වෙන්න ඇති පෑවුවා. ඉතින් දැන් පොඩි පොද වැස්සක් වගේ තියෙනවා. ආයෙ පායනවා. නමුත් ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නවා ළඟටම. වැස්සත් එනවා කියලා හිතාගෙන තමයි ඉතින් හිටියේ. නමුත් අසනීපතත් එක්ක දෙපාරක් හිතන්න ඕනේ. ඒ වුණාට ඉතින් මේ වගේ සුන්දර පරිසරයක් දකිනකොට අසනීප ගැන හිතෙන්නේ නැහැ. යන්නමයි හිතෙන්නේ ඉතින්. දැන් නම් කොහොමවත් අතරින්නේ නැහැ. කොච්චර වැස්සත්. වව්. අර පේනවත් දන්නේ අර ඉස්සරහින් මම එතනට ගිහිල්ලා පෙන්නනම් මාරම ලස්සනයි. මාරම වතුර පාරක් තියෙන්නේ. මේ වගේ ඉස්සන මුල් සහිත මාර්ගකින් තමයි යන්න තියෙන්නේ. දැන් නම් ගොඩක් දුරට මේ තැන් හදලා. කලින් මීට වැඩිය අනතුරුදායකයි. ඉතින් මේ වගේ සුන්දර තැන් බලන්න එන්න. පවුලේ කට්ටියත් එක්ක එන්න. පරිස්සම ගැන අනිවාර්යෙන් හිතන්න. මොකද අපි ඇතුළට ආවට පස්සේ සමහර විට අපි විතරක් වෙන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන්ම මේවා විඳින්න ආවට කමන්නේ. ඒ වගේම පරිස්සම් වෙන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. Wow. Wow, wow, wow. Nice වැස්සක් පටන් ගත්තා. ඔයාලට පේනවද දන්නේ නැහැ. Wow. මාරම ලස්සනයි. ඇත්තටම මම ආසම විදිය. ඔයාලට පේනවා ඇති. බලන්න ලස්සන. පේනවා. කොච්චර ලස්සනද කියලා. මේ ඇල්ල උඩම නෙවෙයි. මේ අපි මගක් ඇවිල්ලා තියෙන්නේ. අපිට එතන උඩට යන්න පුළුවන් මේ හරියට. මේ පඩිකල නැග්ගාම මේ හරියටත් යන්න පුළුවන් මේ වතුර කඩා හැලෙන පාරට. වතුර පාර. ඒනවා නේද වහින හොඳටම ඒ පාර. කොච්චර වැස්සත් අද උඩට ගිහිල්ලා තමයි නතර වෙන්නේ. තේරෙනවද? යා. මේ වෙනදා වගේම අපේ ගමනට අපේ අයියා ඉන්නවා. ඒ එක්කම අපිත් එක්ක නිතරම එන අක්කා කෙනෙක් ඉන්නවා සහ නංගි ඉන්නවා. මගේ සහ මම අපි 4 දෙනා තමයි අද ගමනට ආවේ. මේ තමයි අවසාන පඩි වල අන්න හැටියට. මතක හැටියට. පරිස්සමෙන් නගින්න ඕනේ. එන්න පුළුවන් නෝ? right. මෙන්න මේ ගේට් එකකින් ක්‍රොස් කරලා තමයි අර එහා පැත්තට යන්න තියෙන්නේ. එතනින් උඩින් ගියාම කෙලින්ම ඇල්ල පාමුලට වැටෙනවා.
එතනින් යන්න පුළුවන් ක්‍රොස් කරලා අල්ලගාවට අපි බලමු යන්න පුළුවන් තත්ත්වය. දියැලට යන්න අරහින් මම ඔයාලට කිව්වේ. කියන්නේ දැන් අපේ නංගි අර අක්කත් ආපු හින්දා අවදානමක් ගන්න බෑ. මොකද ඒ තරම්ම වතුර පාර සැරයි. ඉතින් ඔයාලා එනවනම් ඔයාලට දියැල එහා පැත්තේ ළඟටම යන්න පුළුවන්. ඒ කියන්නේ වැස්ස කාලෙක නෙවෙයි නම් එතනින් යන්න පුළුවන්. නැත්තම් මේ හරහා මෙතනින් දියැල ළඟටම යන්න පුළුවන් ඉතින්. බාන්න දැන් වෙලාව ඉච්චර නෑ 3ට වගේ ඇති. ඒ වුණාට බාන්න අඳුරු වෙලා තියෙන මුළු පරිසරයේම හරිම ගුප්තයි. නිකන් අර ෆිල්ම් එකක වගේ නිකන් හොල්මන් ෆිල්ම් එකක වගේ ඒ තරම් හරිම අඳුරු පරිසරයක් තියෙන්නේ. තනියෙන් එහෙම ආවනම් බය වෙනවා. අපි මේ යන් උඩට පොඩි දුරයි යන්න තියෙන්නේ. දැන් අපි දියැල ළඟටම ඇවිල්ලා තියෙන්නේ. මේ ඉක්මනට ආපු හින්දා ටිකක් මහන්සි. ගමන ගිහිලා දැන් අද ගියාට පස්සේ උණ ගහිද දන්නෙත් නැහැ. හෙට දවසෙත් ගමනක් ප්ලෑන් කරගෙන ඉන්නවා ලෝන් වීකෙන්ඩ් එකක් හින්දා. බලමු. පුළුවන් තත්ත්වෙ හිටියොත් අනිවාර්යෙන්ම යනවා. අසනීප ගාණක් නැහැ. කෙලින් ඉන්න පුළුවන් නම් ගියා. ඒ හේතුව ඇත්තටම මෙහෙම ආපුවාම හරි ආසයි. මේවා දකින්නකොට මාරම හිතට මාර සැහැල්ලුවක් දැනෙනවා. ගොඩක් ආසයි ඉතින් මම මේ වගේ තැන් බලන්න දකින්න. ඉතින් මාරම හිතට මාර ඒක කියන්න වචන නෑ ඇත්තටම. මාරම හැඟීමක් දැනෙන්නේ. ඔයාලටත් වෙලාවක් තිබ්බොත් අනිවාර්යෙන් වෙලාවක් වෙන් කරගන්න. තිබ්බොත් නෙවෙයි. මොකද ජීවිතය කියන්නේ අපි ජොබ් කරන එකම නෙවෙයි. අපි ඇත්තටම ජීවත් වෙනවා කියලා දැනෙන්නේ මේ වගේ පරිසරයකට ආපුවාම, මේ වගේ ලස්සන දේවල් දැක්කහම ඇත්තටම අපි රිෆ්‍රෙෂ් වෙනවා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් මේ වගේ ලස්සන තැන් බලන්න එන්න. ඒ වගේම මේ වගේ තැන් රැක ගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් අපි දැන් ගොඩක් දුරට ඇල්ල ළඟට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් යන් අපි පල්ලෙහාට බලන්න. තව මෙතනින් උඩට යන්න පුළුවන් ඇල්ල ළඟට. අපි මෙතන ගිහිල්ලා ඉස්සලා බලමු. Wah, අම්මෝ දෙයියනේ. මේ වගේ දර්ශනයක් දැකලා නම් මරණත් දුක නැහැ. කියන්න වචන නැහැ තමයි. පට්ට සුපිරි. ඇත්තටම කියන්න වචන නැහැ. මට තේරෙන්නේ නැහැ කොහොම විස්තර කරන්නද කියලා. සුපිරි. පේනවද ඔයාලට? ගෝමුරු ඇල්ල. ඉතින් මම ඔයාලට කිව්වා මෙතන අපිට එහා පැත්තට යන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා කියලා. එක පැත්තක් තමයි අපි පල්ලෙහෙන් අර පෙන්නුවේ. මේ තමයි අනිත් තැන. ඉතින් මෙතනින් ක්‍රොස් කරලත් අපිට එහා පැත්තට යන්න පුළුවන්. ඉතින් අද වලට පේනවා ඇති මේකේ වතුර පාර ගොඩක්ම සැරයි. ඉතින් හිතන්නවත් බෑ එහා පැත්තට යන එක ගැන නම්. මට තේරෙන්නේ නැහැ මම දකින මේ ඇස් දෙකෙන් දකින
සුන්දරත්වය ඔයාට ඇත්තටම පේනවද කියලා බලන්න. පිස්සු හැදෙනවා. ඉතින් යාළුවනේ මේ බොමුරු දියඇල්ල මීටර් 50ක් විතර උසින් ඇති දියඇල්ලක්. ඒ වගේම පළල මීටර් 20ක් වගේ වෙනවා. ඉතින් ලංකාවේ පළලින් වැඩිම දියඇල්ලක් කිව්වොත් මේ බොමුරු ඇල්ල නිවැරදි. ඒ වගේම මහවැලි ගඟේ ප්‍රධාන අතුගංගාවක් වෙන දූල්ගල ගඟ, කොටකිතුල් ගඟ බෑවුමක පිහිටි ගල්පවුරකින් කොටස් 4කට විතර වෙන් වෙලා මේ සුන්දර දියඇල්ල එහෙම නැත්නම් බොමුරු ඇල්ල පේරඇල්ල නිර්මාණය වෙලා තියෙනවා. නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක මායිම් වලට සමීපව වැලිමණ්ඩ නගරයේ ඉඳලා කිලෝමීටර් 15ක් පමණ දුරින් ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් වසමේ පේරවැල්ල ගම්මානයේ සීතා එළිය කඳපොළ රක්ෂිතයේ තමා මේ බොමුරු ඇල්ල පිහිටා තියෙන්නේ. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් මම සමුගන්න තමයි හදන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක රස විඳින්න ඇති කියලා. ඉතින් මේ වගේ තවත් සුන්දර වීඩියෝ එකකින් ඔයාලා ගාවට එන බලාපොරොත්තුවෙන් අද වීඩියෝ එකකින් ඉතින් මම සමුගන යන්නම්. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලලා ගම අද මම ගිහිල්ලා එන්නම්. එහෙනම් ජය වේවා. අවසාන හරිය ඉන්නේ ඔන්න වාහන තියෙන තැන පේනවා. අපේ වාහනේත් පේනවා. රයිට්. යන්න තමයි හදන්නේ. ඉවරයක් කරා. ඉතින් ඔය විදිහට තමයි ආවේ බොමුරු ඇල්ලට ගිහිල්ලා දැන් අපි අපේ වාහන යාවට යනවා. ඒක තොන්දන්නේ රූම් එකට ගිහිල්ලා සෙට් එක දාගන්න ඕනේ. ඉතින් යාළුවනේ ඔයාලා වීඩියෝ එකක් අවසාන වෙනකන් ඉතින් ගොඩක් ස්තුතියි. මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් එහෙම වුණොත් අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා bell icon එක ක්ලික් කරලා තියාගන්න. එහෙම වුණොත් ඔයාලට මම වීඩියෝස් ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අදට මම එන නවතුන. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.